දේව වරප්‍රසාදයෙන් පිරි සුබ දවසක්. අපි ජීවත් වෙන සමාජය එහෙමත් නැත්නම් අපි ලෝකය ගත්තම මේ ලෝකය තුලේ විවිධ දර්ශනවාද හා විශ්වාස ඇති අය සමාජය තුල දකින්න පුළුවන්. මේ සමහර අය අතර ආගමික විශ්වාසයන් තියෙන අය ඉන්න. ඒ සමගම ආගමික විශ්වාසයන් තුල දේව විශ්වාසයක් ඇති අය වගේම නැති අය ඉන්න. අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන් දේව විශ්වාසයන් තියෙන පිරිසකුත් ඉන්නවා. මේ දේව විශ්වාසයන් තියෙන පිරිස උත්සාහ කරනවා තමන් විශ්වාස කරන අදහන දෙවිඳුන් සතුටු කරන්නට මොනවද කළ යුත්තේ කියන එක ගැන. මෙහිදී අපි දකිනවා බහුතරයක් ජනතාව බහුතරයක් මේ විශ්වාසවන්තයින් විවිධාකාර පළතුරු ඒ වගේම රත්තරන් මේ වගේ තව සමහර අවස්ථාවල ඉටිපහන් පත්තු කිරීම පුද පූජා දීම මෙන්න මේ වගේ කාරණා සිදු කරන ආකාරය අපිට දකින්නට පුළුවන්. එහෙත් බයිබලය මීට වඩා වෙනස් විදියට අපිට සඳහන් කරනවා. විශේෂයෙන් හෙබ්‍රේය පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ අපිට කියනවා යහපත කිරීමටද ඔබ සතු දෙය අනුන් සමග බෙදා හදා ගැනීමටද අමතක නොකරන්න. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වනසේක. බයිබලය තුළ හඳුන්වා දෙන දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ සතුටු වෙන්නේ අපි අපේ ජීවිතේ අපි යහපත් දේ කිරීමත් ඒ වගේම අපි සතු දේ අපි අනිත් අයත් එක්ක බෙදා හදා ගැනීම. ඔබ අදහන දෙවියන් වහන්සේ මොන වගේ දෙවි කෙනෙක්ද? ඔබ හිතනවා නම් ඔබ දෙන මුදල් වලට එහෙම නැත්නම් වෙනත් ද්‍රව්‍යමය දෙයකට උන්වහන්සේ සතුටුයි කියලා. එහෙනම් අද බයිබලයේ තුල අපිට හෙළිදරව් කරන මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඊමණට දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ අපි සතු දේ බෙදා හදා ගැනීම සහ අපි දිනපතා යහපත කිරීම බව සිතට ගන්න. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන පිණිස යහපත් දේ කරන්න, ඒ වගේම ඔබ සතු යහපත් දෙයක් තව කෙනෙකුත් එක්ක බෙදා හදා ගන්න. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක. ජේසු පීඨයි සුබ දවසක්.